ඔයාලා දන්නවද ජීවිතේ කෙනෙක්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙද්දි තව කෙනෙක්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන්න පුළුවන්. ඇත්තටම සතුට දුක දෙකම එක වීඩියෝ එකකින් මම පෙන්වන්න යන්නේ. මුලින්ම සතුට පෙන්වන්නම් ඊට පස්සේ දුක පෙන්වන්නම්. මේ ගම් පරිසරයක් බද්දේගම මේ රත්තරන් පාට කරලින් බර වෙලා ගොයන් කරල් පීදිලා තියෙන්නේ. බොහොම අය දැන් ගොයන් පාග ගන්නවා. මේ නම් අර පැරණි ක්‍රමයට පාගන්න ට්‍රැක්ටර් මැෂිනෙන් ඔය පරණ මැෂින් එක. දැන් සාමාන්‍යයෙන් තියෙන සුනාමියනේ හැමතැනම. සමහර ගොයන් කපලා දැනට ඉවරයි. තව සමහර කපාගෙන නැහැ. තවම ගොයන් කපලා පාගන්න තියෙනවා. උදේ මේ වගේ ලස්සනට තිබුණා බලන්න හවස. හවස වෙද්දි වැහැලා ගම් වතුරක් ඇවිත් තියෙන්නේ. සමහරවල් ගොයන් කපා ගන්න බැරි වුණා දුකයි කියන්න. යාළ පව්. ඉතින් ඒක තමයි මුලින් වෙන්නේ සතුට දැන් තියෙන්නේ දුක. මේ ඔක්කොගෙම ගම් වතුරට යට වෙලා තියෙන කපා ගන්න බැරි වුණ අයගේ අස්යන් ඉවරයි. පැත්තම යට වෙලා ගියා. ඕක තමයි ජීවිතේ ස්වභාවය.